අයිබෝන් හැමෝටම අද ටිකක් වෙනස් විදිහේ කතා බහක් කරන්න බලාපොරොත්තු වෙන අපේ ෆාස්ට් ට්‍රැක් ප්‍රෝග්‍රෑම් එක ගැන. ඒතර ෆාස්ට් ට්‍රැක් එකට එන්න කලින් මම පොඩි මතක් කිරීමක් කරලා ඉන්නම් අපි මේ දක්වා ආපු ගමන ගැන. අපි පේපර් ක්ලාස් එක පටන් අරගෙන පේපර් ක්ලාස් එකේ පේපර්ස් 80ක් සාකච්ඡා කරලා තිනවා. ඊට පස්සේ ෆුල් පේපර්ස් ගත්තොත් එම් ෆුල් පේපර්ස් 25ක් මේ සතියේදී සාකච්ඡා වෙනවා. ඒතර ඒ අතර වාරයේදී වලව සෑහෙන ටෆ් කන්ඩිෂන්ස් වලට අපි පුරුදු කරලා තියෙනවා. හරි ටෆ් කන්ඩිෂන්ස් වලට පුරුදු කරලා තියෙනවා. ටෆ් පේපර්ස් වලට පුරුදු කරලා තියෙනවා. ඒ අතර වාරයේදී අපිත් එක්ක එකතු වෙච්ච අති දක්ෂ ළමයි අතරේ ලොකු කම්පිටිෂන් එකක් අපි ක්‍රියේට් කරලා තියෙනවා. හරි දැන් මේ කතා කරන්න හදන්නේ අපි කොහොමද මේ පේපර් ක්ලාස් එකෙන් ෆාස්ට් ට්‍රැක් එකට යන්නේ සහ ඒ ට්‍රාන්සිෂන් පීරියඩ් එක ගැන තමයි කතා කරන්න යන්නේ. හරි මම පොඩි වෙනස් කතාවකින් මේකට එන්ට වෙන්නම්. ඔයාලා දැකලා තියෙනව නේද අර මේ අහලා තියෙනවා ඇති මම හිතන්නේ උසේන් බෝල්ට් සහ ජස්ටින් ගැට්ලින් කියන ඇත්ලීට්ලා දෙන්න ගැන. ලෝක ප්‍රසිද්ධ ධාවන ශූරෝ දෙන්නෙක් මීටර් 100 දුවන දෙන්නෙක්. ඒතර ඒකේ මේ ඒ දෙන්නගේ මම දැකලා තියෙනවා මේ අර ට්‍රේන් කරන පොඩි වීඩියෝස් කීපයක්. ඒ ට්‍රේනින් වලදී ඒගොල්ලෝ මේ වේට් එකක් පිටිපස්සට බැඳගෙන අර පොඩි පටියක් වගේ එකක් බඩට දාලා වේට් එකක් පිටිපස්සේ බැඳගෙන එහෙම තියාගෙන තමයි දුවන්නේ. ඒගොල්ලෝ රනින් ප්‍රැක්ටිස් කරන්නේ වේට් එකක් එල්ලගෙන. හරි. මොකද්ද අපිට එකෙන් ගන්න තියෙන දේ? ඒතර ඒගොල්ලෝ හදන්නේ ඒ දුවන කන්ඩිෂන් පුළුවන් තරම් අමාරු කරලා ප්‍රැක්ටිස් කරලා අවසානයේදී තරඟයට ගියාම මේ තරඟේ වේට් එකක් එල්ලලා නැහැනේ. නිදහසේ දුවන්න පුළුවන්. අවසාන තරඟය හරි ලේසි කරගන්න මේ වැඩේ කරන්නේ. මයින්ඩ් සෙට් එක හැදලා තියෙන්නේ. ඊට වඩා අමාරු කන්ඩිෂන්ස් ෆේස් කරලා යලා දුවලා තියෙන්නේ, ප්‍රැක්ටිස් කරලා තියෙන්නේ. අන්න එහෙම. හරි. ඒතර පේපර් ක්ලාස් එක ඇතුළතදී අපි මේ වගේ එන්වයරන්මන්ට් එකක් තමයි ක්‍රියේට් කළේ වාට. එහෙම වාට ෆ්‍රීලි ලියලා ලකුණු ගන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ. හරි. හැමතිස්සෙම මම කළේ පේපර් ක්ලාස් එකේදී ඔයාගේ කම්ෆර්ට් සෝන් එකට ඩිස්ටර්බ් කරපු එක. එහෙම වාට නිදහසේ ඇවිල්ලා ලකුණු ගන්න පුළුවන් පේපරයක් දුන්නේ නැහැ. හැමතිස්සෙම වාට හිතන්න දෙයක් ඉතුරු කරලා පේපරේ තිබුණේ. හරි. එහෙම ලොකු ලකුණු කරනවා නම් වාට සෑහෙන හිතන්න වෙනවා. සෑහෙන ක්‍රිටිකලි හිතන්න වෙනවා. හරි. ලොජිකලි හිතන්න වෙනවා. ඒ මට්ටමේ පේපර්ස් තමයි දිගටම සාකච්ඡා කරගෙන ආවේ. දැන් මේ ඇවිල්ලා තියෙන්නේ අපේ පේපර් ක්ලාස් එකේ අවසාන අදියර සහ එතනින් කොහොමද ඔයා ෆාස්ට් ට්‍රැක් එකට ට්‍රාන්සිෂන් වෙන අවධියට. ඉතින් මේක හරි ලස්සන වැඩක්. අපි ඔයාව සෑහෙන හાર્ඩ් මට්ටම් වල තියාගෙන ප්‍රැක්ටිස් කරවලා තිනවා. ඊට පස්සේ ඔයා ෆාස්ට් ට්‍රැක් එකට ෆේස් කරනවා. ෆාස්ට් ට්‍රැක් එකේ අරාති දක්ෂයොත් එක්ක තව ළමයි පිටිසකුත් එකතු වෙනවා. ඒතරේ ලංකාවේ A level exam එකේදී ඔයාට ෆේස් කරන්න හම්බ වෙන ඒ කම්පිටිෂන් එක ඊට කලින් ඔයාට ඔය පේපර් සිරීස් එකේදී දකින්න හම්බ වෙනවා. පේපර් එකේ ටෆ්නස් එක අර අතිදක්ෂව තරඟ වදිනකොට ඔයාට දකින්න හම්බ වෙන අත්විඳින්න හම්බ වෙන කම්පිටිෂන් එක ඒ සියලුම දේවල් වලට ඔයාට මුහුණ දෙන්න පුළුවන් අවස්ථාවක් අපි ඒ ලෙවල් විභාගයට කලින් අරන් දීලා තියෙනවා. හරි. ඉතින් එහෙම ලොකු වැඩක සම්ප්‍රාප්තියක් තමයි මේ වෙන්න යන්නේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම මේ වැඩේත් එක්ක සම්බන්ධ වෙන්න අනිවාර්යයෙන්ම ෆාස්ට් ට්‍රැක් පේපරේ ලියන්න. එක පේපරයක්වත් මිස් කරන්න එපා. Tamanට පුළුවන් උපරිම අන්දමින් අඩුපාඩු තියන්න නැතුව පේපරේ ලියන්න. දැන් පේපර් ක්ලාස් එකේදී මම ඔයාලට කියලා තියෙනවා ලකුණු කැපෙන තැන් මොනවද? ලකුණු හම්බ වෙන තැන් මොනවද? ඔයා කොහොමද ක්‍රිටිකල් ඩිසිෂන්ස් ගන්නෙ? ඔයාට වෙලාව මදි වගේ ඉෂුව එකක් එනවා නම් කොහොමද ඔයා ක්වෙස්චන් තෝරගන්නේ? අන්න ඒ කාරණා ගැන ගොඩක් දේවල් මම පන්තියේ කියලා දීලා තියෙනවා. හරි. ඉතින් එහෙම අර අමාරු තත්ත්වයන් යටතේ ඒවා පුරුදු කරලා දැන් මම හදන්නේ අර රෝප් එක අතරින්න. ඉතින් මෙච්චර කල් මම අල්ලන් හිටියේ වාට එහෙම ෆ්‍රීල් ලකුණු ගන්න දෙන්නේ නැතුව දැන් වැඩි අතරින් හදන්නේ දැන් ලියන්න තමයි තියෙන්නේ. ලියන්න කියන්නේ දොමින් යන්න ලියන්න තියෙන්නේ. ඒ නිසා මේකට උපරිමයෙන් ලෑස්ති වෙලා ඉන්න. භාගයට කලින් මේක ඉතා හොඳ අවස්ථාවක්. ඔයා ඉන්න මට්ටම ඇත්තම ලංකාවේ ඔයා මොන මට්ටමේද ඉන්නේ කියන එක තේරුම් ගන්න. මොකද අපේ ගිය අවුරුද්දේත් එහෙම මේ ෆාස්ට් ට්‍රැක් එකට සම්බන්ධ වෙලා මේක ඇතුලේ ලොකු ලකුණු ගත්ත ළමයි තමයි ඇත්තම ලංකාවෙත් උඩ රෑන්ක්ස් වලට ගියේ. හරි. ඒ නිසා ඇත්තම ඔයාට ලංකාවේ දකින්න හම්බෙන්නේ මොන වගේ කම්පිටිෂන් එකක්ද? ඒක ඊට කලින් ඔයාට මේ වැඩේ ඇතුළේදී දකින්න පුළුවන්. හරි. ඉතින් මම හිතනවා ඔයාට මේක එහෙම මේ අමාරු ටාගට් එකක් වෙන්නේ නැති වෙයි. හැබැයි ලොකු කම්පිටිටිව් වැඩක් වෙයි මේක. හරි. ඒක මරු. ඉතින් එහෙනම් මේ හැමෝම වැඩත් එක්ක සම්බන්ධ වෙන්න අපි ඒ අතර වාරදී අපි හම්බෙමු. මම කොහොමත් මේ පේපර්ස් ලියනකොට සහ මේ පේපර්ස් ලියුණාට පස්සේ ඔයාට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මම ආයතන වල ඉන්නවා. මම ඉන්නවා චරිත සර් ඉන්නවා. ඉතින් ගැටලු තියෙනවා නම් ඇවිල්ලා අහගන්න පුළුවන්. අපි අපේ පැත්තෙන් දෙන්න පුළුවන් ෆුල් සපෝට් එක දෙනවා. ඉතින් ඔයාගේ පැත්තෙන් ඔයා උපරිමයෙන් සූදානම් වෙලා ඇවිල්ලා උපරිම පේපර්ස් ටික ලියාගෙන යන්න. හරි. එහෙමනම් අපි ෆාස්ට් ට්‍රැක් වැඩේත් එක හම්බෙමු. හැමෝටම ජය වේවා.